හායි ගයිස් අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ආඩ්නෝ වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝත් එක්ක. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආඩිනෝ IDE එක ඒ වගේම යූස් කරන සොෆ්ට්වෙයාර්ස් ගැන. මම කලින් වීඩියෝ එකේ කිව්වේ ESP බෝඩ් එක ගැන කතා කරමු කියලා. ඒත් මම හිතනවා ඊට වැඩිය යූස් කරන සොෆ්ට්වෙයාර්ස් මොනවද කියලා ගැන අපි කතා කරලා හිටියොත් හොඳයි කියලා. ඒකින්ද අපි මොනවද ඕනේ සොෆ්ට්වෙයාර්ස් කියලා බලමු. මුලින්ම අපිට කෝඩ් සාමාන්‍යයෙන් දැන් කෝඩ් කරන්න කෝඩින් ප්ලැට්ෆෝම් එකක් අපේ ආඩ්නෝට යූස් කරන C++ කියන ලැන්ග්වේජ් එක. ඒ ලැන්ග්වේජ් එක කෝඩ් කරන ප්ලැට්ෆෝම් එක ආඩ්නෝ IDE කියලා කෝඩින් ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. අපි ඒක මුලින්ම අපේ PC එකේ ඉන්ස්ටෝල් කරගන්නවා. ඔයාලට ඒක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ඔයාලගේ බ්‍රවුසර් එක ඕපන් කරලා RDU IDE ඩවුන්ලෝඩ් කියලා සර්ච් කරපුවාම ඒ කට්ටියගේ ඔෆිෂියල් සයිට් එකේ ඔයාලට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන ඒ කට්ටියගේ ඔෆිෂියල් සයිට් එක මේ ක්ලික් කරලා ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන ඔයාලා version එක තෝරන්න ඕනේ. ඔයාලා Windows 10 හරි 11 හරි පාවිච්චි කරනවා නම් මේක default දෙන්න. ඔයාලා ඊට කලින් version එක සාමාන්‍ය දැන් Windows 7 නම් use කරන්නේ නැහැ. වෙරළ කවුරු use කරන කෙනෙක් ඉන්නවා නම් මේක දෙන්න. ආයේ ඔයාලා Mac PC එකක් නම් ඔයාලට තියෙන්නේ. ඔයාලා මේක දෙන්න. ඒ කියන්නේ 2020ට කලින් PCs වලට macOS Intel 12 Monterey or never කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මොකද මේ 2020ට කලින් PCs වල ඒ කියන්නේ MacBook Pro එකේ එහෙම ආවේ Intel processor එකක්. ඒකට සපෝට් කරන මේක 2020ට පස්සේ නැහැ කියන්නේ ඔය Mac M1 M2 M3 වගේ MacBook use කරනවා නම් ඔයාලා මේක සිලෙක්ට් කරන්න. macOS Apple Silicon 12 Monterey or never කියන එක ඔප්ෂන් එක සිලෙක්ට් කරලා ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙතන ක්ලික් කරලා. මම දැන් තමයි ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා ආය ඩවුන්ලෝඩ් කරන්නේ නැහැ. මම ඔයාලට ඕපන් කරලා පෙන්නන්නම්. ඔයාලා Arduino IDE එක software එක ඩවුන්ලෝඩ් කරලා ඒක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ඕපන් කරගන්න පුළුවන්. ඔයාලට සාමාන්‍යයෙන් ඕපන් කරපුවහම මේ වින්ඩෝ එකක් නෙමෙයි පෙන්වන්නේ අලුතින් එකකින්. මම මේ කලින් කෝඩ් එකක් කරලා තියෙන හින්දා මේක මේ ඕපන් වෙන්නේ මේ නැත්තම් මෙහෙම එකක් නෙමෙයි අලුත් වින්ඩෝ එකක් ඕපන් වෙන්නේ. ඔයාලට මේ වගේ වින්ඩෝ එකකින් තමයි ඕපන් වෙන්නේ. මේ ඉන්ටර්ෆේස් එකේ තියෙනවා මෙතන ෆයිල්ස් කියලා තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ඔයාලට අලුත් ස්කෙච් එකක් ඒ කියන්නේ මේ වගේ එකක් අලුතින් ගන්න ඕන නම් control N ගහලා ගන්නත් පුළුවන් සාමාන්‍ය කර Word වල වගේම තමයි shortcuts. නැත්තම් මෙතන files වලට ගිහිල්ලා අලුත් sketch එකක් ගන්න පුළුවන්. පරණයක් open කරගන්න පුළුවන්. control A press කරලත් පුළුවන් මෙතනට ගිහිල්ලත් පුළුවන්. ආයේ ෆයිල් එක save කරන්න මෙතනින් පුළුවන්. නැත්තම් control S කරලා save කරන්න පුළුවන්. ආයේ ඔයාලට මෙතන examples කියන එකෙන් ගිහිල්ලා ඔයාලට basic code ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට link එකත් එක්ක ඔයාලට connect වෙන්න ඕන නම් link එකේ example code එක තියෙනවා මෙතන. ඔයාලට පෙන්වන්නේ ඒක මේ තියෙන link කියලා තියෙනවා. මම මේ link install කරලා තියෙන හින්දා මේ library එකේ හින්දා මෙතන පෙන්වන්නේ. මෙතනින් ගිහලා ඔයාලට sample code ගත්ත හැකියි. සාම් ඔයාලට open වෙනවා. මේ වගේ sample code ගත්ත හැකියි ඔයාලට ඒ වගේ install කරගත්තට පස්සේ. මේ වගේ code එක examples වලට ගියාම සාමාන්‍ය LED blink කරනවා වගේ ඒ වගේව තියෙනවා මේ codes. ආයි ඊට පස්සේ ඔයාලට ඕනේ මේ සාමාන්‍ය මේ කෝඩ් එකේ mainly part දෙකක් තියෙනවා. void setup එක කියන්නේ එක සැරයක් run වෙනවා තියෙනවා. ඒ කියන්නේ pin initialize කරන ඒවා. ඒ වගේ ඒවා දාන්න void setup එක ඇතුලේ කෝඩ් එකේ. void loop එක ඇතුලේ තමයි කෝඩ් එකේ run වෙන ටික දාන්න ඕනේ. සාමාන්‍යයෙන් sense එකක්
ඩේටා කලෙක්ට් කියන ඩේටා ප්‍රොසෙස් කරන ඒවා ඒ වගේ දේවල් දාන්න ඕනේ void loop එක ඇතුලේ. සාමාන්‍ය සෙන්සර් එක මොන පින් එකද කනෙක්ට් වෙලා තියෙන්නේ, මොකක් හරි ඇක්චුවේටර් එකක් මොකේද කනෙක්ට් වෙලා තියෙන්නේ, ඒ ටික දාන්න ඕනේ. මොන පින් එකද කනෙක්ට් වෙලා කියලා දාන්න ඕනේ void setup එක ඇතුලේ. void loop එක ඇතුලේ තමයි දාන්න ඕනේ කොහොමද මේ සෙන්සර් කියන්නේ සෙන්සර් එකේ ඩේටා කලෙක්ට් කරගන්නේ, ආයේ සෙන්සර් එකේ ඩේටා ප්‍රොසෙස් කරන්නේ කොහොමද, ඇක්චුවේටර් එක කොහොමද වැඩ කරන්න ඕනේ, ඒ වගේ දේවල් දාන්න ඕනේ void loop එක ඇතුලේ. ඊට පස්සේ ඔයාලා කෝඩ් එක කරලා ඉවරුනට පස්සේ මෙතන තියෙනවා කම්පයිල්. ඔයාගේ කෝඩ් එකේ මොනවා හරි සාමාන්‍ය සින්ටැක්ස් එරර්ස් එහෙම තියෙනවනම් මෙතනින් හොයාගන්න පුළුවන් කම්පයිල් කරපුවාම. මොනවා හරි සින්ටැක්ස් එරර්ස් තියෙනවනම් මෙතන රෙඩ් කලර් වලින් පෙන්නනවා සින්ටැක්ස් එරර් මොනවා කරලා පෙන්නනවා. කම්පයිල් කරලා බලමු. මේ වගේ සින්ටැක්ස් එරර්ස් පෙන්නනවා. තියෙනවනම් සින්ටැක්ස් එරර් එක. ඔයාලට කෝඩ් එක අප්ලෝඩ් කරගන්න කලින් වෙරිෆයි කරගන්න පුළුවන්. සාමාන්‍ය කොහොමද කෝඩ් එක අප්ලෝඩ් කරනකොටත් කම්පයිල් වෙනකොට පෙන්නනවා එරර්ස් තියෙනවා නම් සාමාන්‍ය කෝඩ් එක කරගෙන යන ගමන් ඕන චෙක් කරලා බලන්න එකකින් පුළුවන්. ඊට පස්සේ කෝඩ් එක අප්ලෝඩ් කරන්න තියෙන මේ බටන් එක. ඊට කලින් ඔයාලගේ මොකද්ද කෝඩ් එක අප්ලෝඩ් දැන් ඔයා Arduino Uno එකක් ගන්නවා නම් ඔයා මෙතනින් බෝඩ් එක සිලෙක්ට් කරනවා Arduino Uno කියලා. අපි බලමු කොහොමද බෝඩ් එක සිලෙක්ට් කරගන්නේ කියලා. මේ tools වලට මෙතන tools ක්ලික් කරපුවාම මෙතන තියෙනවා boards කියලා. මම මේ default Arduino එක Uno එක සිලෙක්ට් කරලා තියෙන හින්දා මෙතන මෙහෙම පෙන්නන්නේ නැත්නම් ඔයාලට පෙන්නන්නේ නැහැ. මෙතන boards manager යන්න ඕනේ. ගිහිල්ලා ඔයාලට මෙතන board එක search කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලා අලුතින් install කරා නම් මෙතන board මොනවද කියන්නේ ඔයාලා අලුතින් install කරන්න ඕනේ. මගේ අතන board එකක් අර ESP32 එහෙම පෙන්නුවේ මම කලින් ඒවත් එක්ක වැඩ කරලා තියෙන හින්දා මම install කරලා තියෙනවනේ මෙතන ඒකයි එහෙම පෙන්වන්නේ. Arduino series එකත් මම දාගෙන තියෙන්නේ ESP දාගෙන තියෙන ESP8266 එකක් දාගෙන තියෙන්නේ. ඒකයි මට මෙතන පෙන්වන්නේ. ඔයාලට මුලින්ම මෙතන මොනවත් පෙන්වන්නේ නැහැ. ඔයාලා මේ board manager එකට ගිහිල්ලා එතනින් ගන්න ඕනේ ඔයාලා මේ board එක. මෙතන ඊට පස්සේ ඒ බෝඩ් මේජ් ක්ලික් කරපුවහම මේ වගේ එකකට එන්නේ. මෙතනින් ඔයාලට ඕන බෝඩ් එක සිලෙක්ට් කරගන්න. ඔයාලට ESP එකක් දාන්න ඕනේ. මෙතන ESP සාමාන්‍ය ESP වගේනේ යූස් කරන්නේ. ESP32 කියලා සර්ච් කරපුවහම එනවා. මට ඒක පෙන්වන්නේ නැහැ. මම කලින් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. මෙතින් මම ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒකින්ද මට අප්ඩේට් කියලා පෙන්වන්නේ. අප්ඩේට් එකක් තියෙනවා. ඔයාලට අලුතෙන් පෙන්නයි මේ ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කියලා පෙන්නයි. ආයි ඒ වගේ ඔයාලට ඕන බෝඩ්ස් ටික සිලෙක්ට් කරගන්න ඕන. Arduino එකක් නම් Arduino AVR කියලා සර්ච් කරපුවාම එනවා Arduino board set එක. මෙතෙන් උඩින් පෙන්නන්නේ Arduino AVR boards by Arduino. ඔයාලට ඕන එක එතන සර්ච් කරලා ඊට පස්සේ ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මෙතන tools වලට ගිහිල්ලා boards වල ගියාම මෙතන පෙන්නන ඕන board එක. ඔයාලට ඕන board ටික පෙන්නනවා ඊට පස්සේ. ඊට පස්සේ මෙතන දැන් ඔයාලට ESP8266 එක ගන්නම්කම ඒකෙත් තියෙන බෝඩ්ස් ගොඩක්. ඊට පස්සේ ඒ ඔක්කොම ටික ඉන්ස්ටෝල් වෙනවා. දැන් අපිට තියෙන බෝඩ් එක අපි තෝරගන්න ඕනේ මෙතනින්. මෙතන තියෙනවා දැන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ Node MCU 12E වගේ ඒවා තමයි ලංකාවේ ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා Node MCU 12E එකක් තියෙනවා නම් ඔයාලා Node MCU 12E කියලා මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් පෙළක් ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ අපි ඔයාගේ PC එකට මොකක් හරි Arduino board එකක් හරි ESP board එකක් හරි මොකක් හරි serial port එක connect කරනවානේ. ඔයාගේ PC එකට ඒ port එකත් මට define කරන්න ඕනේ. සාමාන්‍ය මෙතන තියෙනවා ඒ tools වලට ගිහිල්ලා මෙතන මේ port කියලා තියෙනවා. port ඔයා connect කරලා තියෙනකොට port එක පෙන්නනවා. සාමාන්‍යයෙන් connect කරපුවාම පෙන්නනවා. මම දැන් මෙතන මොකක්වත් connect කරලා නැහැ. ඒකින්ද පෙන්නන්නේ. අයින්ද මම connect කරලාම පෙන්නනවා. මොකක් හරි connect කරපුවාම connect වෙලා තියෙන port ටික පෙන්නනවා කොහොමද? මේ තියෙන home 3 කියන port එකට තමයි ඔයාලා connect වෙලා තියෙන්නේ. මෙතනින් ගිහිල්ලා මේ
දැන් අර කනෙක්ට් කරපුවහම පෝට් කෙනෙකුට ක්ලික් කරලා යන්න පුළුවන්. මෙතන තියෙන මේ COM3 පෝට් එකට තමයි අර කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒකින්ද මේ පෝට් එක පෙන්නනවා. ඒක සිලෙක්ට් කරන්න. 30 ඊට පස්සේ ඔයාලට පුළුවන් කෝඩ් එක අප්ලෝඩ් කරන්න. ආයෙ ඔයාලා දැන් කෝඩ් එක කරනකොට ඔයාලා එක එක දැන් ඔයාලගේ අවශ්‍යතාවය තියෙනවනේ. ඔයාලට IoT platform එකක් connect වෙන්න ඕන. දැන් උදාහරණයක් Blink එක connect වෙන්න ඕන නම් Blink එකට වෙනම libraries තියෙනවා. මෙතන මේ libraries icon එකට click කරලා මෙතන right side එකේ පේනවා මේ libraries නැත්තම් tools මෙතනිනුත් යන්න පුළුවන්. මෙතන lazy ඉඳ. සාමාන්‍යයෙන් ඔයාලට ඕනේ library code එකට අදාළව තියෙන libraries ටික install කරගන්නවා. සාමාන්‍ය ගොඩක් sensors වලටත් libraries තියෙනවා configure කරගන්න. දැන් උදාහරණයක් DHT11 sensor එකට DHT11 කියලා වෙනම library එකක් තියෙනවා. ඒ වගේ libraries ටිකත් install කරගන්න ඕනේ. මෙතන ගිහලා ඔයාලට search කරන්න විතරයි තියෙන්නේ. search කරපුවාම එනවා මේ libraries ටික. මම blink එක ගන්නම්කෝ. blink කියලා search කරපුවාම මේ blink libraries ටික පෙන්නනවා. දැන් මම මෙතන install කරලා තියෙන හින්දා මෙතන update කියලා පෙන්නන්නේ. නැත්නම් ඔයාලා install අලුතින් යනකොට install කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔයාලා install කරගන්න. සාමාන්‍ය IoT project එකකට ඔයාලා blink use කරනවා නම් අනිවාර්යෙන් blink library එක install කරන්න. ඕනේ sensors වලටත් ඕන libraries ටික install කරනවා. ඒක ඔයාලා code එකේ විදිහට තමයි install libraries මොනවද කියලා තීරණය වෙන්නේ. ඔයාලා පාවිච්චි කරන component ටිකත් එක්ක. සාමාන්‍ය ඒ කෝඩ් එකේ තියෙන libraries ටික අනිවාර්යෙන් install කරලා දෙන්න ඕනේ. නැත්නම් compile කරන්න ගියාම දැන් අපේ මයිසල් එකේ verify කරගන්න බලන්න කියලා මේ කෝඩ් එක syntax errors තියෙනවද කියලා. බැරි වෙලා හරි install කෝඩ් එකේ තියෙන library එක install කරලා නැත්නම් ඔයාලට syntax error එකක් පෙන්නනවා මේ වගේ රතු පාට. කෝඩ් එක compile කරන වෙලාවේ compile time එකේ. රතු පාට error එකක් පෙන්නනවා. ඒකින්ද අනිවාර්යෙන් ඒ තියෙන libraries ටික install කරලා තියෙනවා. නැත්නම් ඔයාලට කෝඩ් එක upload කරන්න බෑ බෝඩ් එකට. ආයි ඔයාලට කෝඩින් නම් සාමාන්‍යයෙන් චැට් ඔයාලා දන්නවනේ AI පාවිච්චි කරලා කෝඩ් එක කරගන්න පුළුවන් කියලා. මම ඒකින්ද මේ කෝඩින් ගැන ලොකුවට මේ වීඩියෝ සීරීස් එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඕන කෙනෙක්ට සාමාන්‍යයෙන් AI platform එක use කරලා කෝඩ් කරගන්න පුළුවන්. ඒත් මේ ටික සිලෙක්ට් කරගන්න තමයි අවුල තියෙන්නේ. ඒක අපි මේ ගැන පොඩ්ඩක් කියන්න. අපි බලමු බෝඩ් එකට කෝඩ් එක අප්ලෝඩ් කරලා. අපි නිකන් සිම්පල් කෝඩ් එකක් ගමු. මේ කමෙන්ට් එකක් තියෙන කමෙන්ට් එක උඩ අයින් කරන්නත් පුළුවන් තියෙනකොටම දාන්නත් පුළුවන් කමෙන්ට් එක කොහොමත් ස්කිප් වෙනවනේ කම්පයිල් ටයිම් එකේ සාමාන්‍යයෙන් මේක මෙහෙම අප්ලෝඩ් කරන්නත් පුළුවන් MT කෝඩ් එකක් දැන් වෙලා යන හින්දා මම ඒක අප්ලෝඩ් කරලා පෙන්නන්න මේ අප්ලෝඩ් අයිකන් එක දුන්නාම කම්පයිල් වෙනවා දැන් කෝඩ් එක මේ වෙලාවේදී සින්ටැක්ස් error එකක් මොනවා හරි තිබ්බොත් ඒක ඩිටෙක්ට් වෙලා මේක පෙන්නනවා අපිට සින්ටැක්ස් error එකක් මෙතන තියෙනවා කියලා ඒකින් ඔයාලා ලේසි කොතනද error එක තියෙන්නේ කියලා බලාගන්න සාමාන්‍ය ලයින් නම්බර් එකත් එක්කම කියනවා කෝඩ් එක කොහෙද error එක තියෙන්නේ කියලා එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් කෝඩ් එක අප්ලෝඩ් කරන ගමන් තියෙන ප්‍රසන්ටේජ් එකක් එක පෙන්වන්නේ කොච්චරක් තියෙනවද කියලා. මේකේ ඔයාලගේ මම මේ කනෙක්ට් කරලා තියෙන ESP2L එක. නැත්නම් ESP8266 කියන්නේ ඒ බෝඩ් එකක් තමයි මම කනෙක්ට් කරලා තියෙන. ඒකේ RAM size එකෙම flash memory size එක පෙන්වනවා මෙතන. මෙතන 4MB කියලා පෙන්වනවා. කම්පයිල් වෙලා ඉවර වුණාට පස්සේ තමයි බෝඩ් එකට කෝඩ් එක අප්ලෝඩ් වෙන්නේ. දැන් බෝඩ් එකට කෝඩ් එක අප්ලෝඩ් වෙලා තියෙන්නේ. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. අ, සාමාන්‍යයෙන් ඔයාලට කෝඩ් එක AI platform තියෙනවනේ ඔයාලා දන්නවනේ මං කියන්න ඕනේ නැහැනේ. ඒ platform එකක් use කරලා ඔයාලට කෝඩ් එක කරගන්න පුළුවන්. ඔයාලා ඕන විදිහට prompt එක දුන්නාම කෝඩ් එක generate කරලා දෙනවා. ඔයාලට coding ගැන idea එකක් නැත්නම් ඒක බලන්න. coding වෙන්නේ C++ කියන language එක use කරලා තමයි Arduino board එකට code ලියන්නේ. code ලියන්න use කරන්නේ ලියලා upload කරන්න use කරන්නේ Arduino IDE එක. සාමාන්‍ය
කෝඩ් වෙන එක ලියලා මේකට කොපි කරලා අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඊට වඩා ලේසිනේ කෙලින්ම Arduino IDE එකෙන් මේ ටයිප් කරන එක. මේ ස්කෙච් එකේම ඊට පස්සේ කෝඩ් එක සේව් කරගන්න. ආයෙ පස්සේ ඕන නම් මොහොම එඩිට් කරගන්න ඕන නම් එහෙම අප්ලෝඩ් කරන්න සේව් කරන්න ඕනේ නැහැ. උනාට පස්සේ මොනවා හරි ඕන වුණොත් කියලා ඔයාලා සේව් කරලා තියාගන්න කෝඩ් එක. ඒ ටික තමයි Arduino IDE ගැන කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.